එකම රටක් නොබෙදුණු දේශයක්. End of war. The final countdown. LTT ග්‍රහණයෙන් පලා එන සිවිල් වැසියන්ට බර අවිප්‍රහාර එල්ල කර එහි වගකීම හමුදා පිට පැවරීමේ කුමන්ත්‍රණයක LTT නිරත වී සිටින බවට හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදේ නානායක්කාර මහතා සඳහන් කළා. ඕදිල්කා LTT මේ වන විට කොටු වී සිටිනේ වර්ග කිලෝමීටර 4ක පමණ ඉතාමත් කුඩා භූමි ප්‍රදේශයකට. මේ අල්ලක් තරම් වූ භූමි ප්‍රදේශයේ බරාවි භාවිතා කිරීම නුසුදුසු හේයින් රජය මීට ටික කාලයකට පෙර බරාවි භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමුවා. නමුත් යුද මුක්ත කලාපයට එල්ල කළ හමුදා ප්‍රහාර වලින් සිවිල් වැසියන් 378 දෙනෙකු ඝාතනයට ලක් වී ඇති බවට LTT මේ වන විට නවතම බොරුවක් ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ වපුරමින් සිටිනවා. ඒ වගේම යුද මුක්ත කලාපයට ඇතුළු වූ සිවිල් වැසියන්ට ඊයේ දිනේදීත් LTT මෝටාර් ප්‍රහාර දරුණු ලෙස එල්ල කර තිබුණා. කෙසේවත් LTT කෙසේවත් යුද මුක්ත කලාපයේ කොටු වී සිර වී සිටින සිවිල් වැසියන් මුදා ගැනීමේ මානුෂ්‍ය මෙහෙම තොරතුරු වාර්තා කිරීම සඳහා පෙරමුණු දෙකකින් අද දෙරණ වාර්තාකරුවන් රැඳී සිටිනවා. රිප්පු නැගෙනහිර ප්‍රදේශයේ සිට තොරතුරු ගෙනෙන්නේ අද දෙරණ මාණ්ඩලික වාර්තාකරු අශෝක වීරසිංහ. කොළරුවන් ගමගේ පුදුමාතලන් ප්‍රදේශයේ සිට මෙහිමේ තොරතුරු අද දෙරණට වාර්තා කරනවා. අපේ මාණ්ඩලික වාර්තාකරුවන් සඳහන් කරන්නේ LTT සතු ගුවන් නාශකාවි දෙකක් අත්පත් කර ගැනීමට යුද හමුදා 53 වන සේනාංකයේ බටපිරිස් සමත් වූ බවයි. මේ කැලන් වර්ගයේ අවි දෙකක් අත්පත් කරගත් ප්‍රථම අවස්ථාව බවත් ඔවුන් සඳහන් කරනවා. මේ පිළිබඳ කරයාමුල්ලේ වයිකාල් ප්‍රදේශයේ සිට වාර්තාවක් ගෙනෙන අද දෙන්න මාණ්ඩලික වාර්තාකරු අශෝක වීරසිංහ. නියමුවන් රහිත යානයකින් මේ දිස්වන්නේ යුද මුක්ත කලාපයේ සිට LTT ඊය හමුදාවන්ට ප්‍රහාර එල්ල කර පසුව ප්‍රහාරකාවි සංගවා තබන ආකාරයයි. යුද හමුදා සෙබළුන්ගේ වේගවත් බව හා උපක්‍රමශීලී යුද උපක්‍රම හමුවේ LTT ඊයට අයත් මෙම ගුවන් නාශකාවි දෙක අත්පත් කර ගැනීමට හැකි වුණා. මෙය අත්පත් කරගනු ලැබුවේ 53 වෙනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් යුත් ගුවන් සංක්‍රමණික බලසේනාවට අයත් 6 වෙනි ගජබා රෙජිමේන්තුවේ බටපිරිස් විසින්. මිලිමීටර් 23 ප්‍රමාණයේ මෙවැනි අවි දක්නට ලැබෙන්නේ යුද නෞකාවල වීම විශේෂත්වයක්. නමුත් ඔවුන් මෙය කැබ් රථවලට සවි කර වෙඩිතැබීම සිදු කරන්නේ දෙපා වලින් ක්‍රියාත්මක පැඩල් ආධාරයෙන්. ඔබ මේ දකින උණ්ඩ ක්‍රියාත්මක වී ගමන් කිරීමෙන් පසුව හෝ ඊට පෙර හමුවන බාතකයක ගැටි ගුවනේදී පුපුරා යනවා. එම අවියට අමතරව බැරල් 4ක්ද හමුදාව කරනු ලැබූ සෝදිසි මෙහෙයුම්වලදී සොයා ගැනුණා. මේ මොහොතේ 35 මාර්ගයේ දකුණු දෙසින් මෙහෙයුම් සිදු කරන 53 වෙනි සේනාංකයේ සමග රැඳී සිටින අද දෙරණ මාණ්ඩලික වාර්තාකරු අශෝක වීරසිංහව අප දැන් සජීවීව සම්බන්ධ කරගන්නවා. අශෝක. ඔව් සංක මේ වන විට මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් යුත් 53 වෙනි සේනාංකයේ බටපිරිස් නන්දි කඩාර කලපුව දෙසින් ඒ 35 මාර්ගයට දකුණු පස ප්‍රදේශයෙන් මෙහෙයුම් දියත් කරමින් සිටිනවා. එම සේනාංකයේ බටපිරිස් මේ වන විට රජයේ නම් කළ නව යුද මුක්ත කලාපයට මීටර් 500ක් පමණ ප්‍රමාණයකින් සමීප වෙලා තියෙනවා. ඒ 35 මාර්ගයේ සහ පුදුමාතලන් මාර්ගයේ මුණ ගැසෙන ස්ථානයේ සිට මේ වන විටත් කිලෝමීටර් 1.5ක පමණ ප්‍රදේශයක බලය තහවුරු කර ගැනීමට ගුවන් සංක්‍රමණික බලසේනාවට අයත් 6 වෙනි ගජබා රෙජිමේන්තුව සහ 5 වෙනි විජයබා පාබල රෙජිමේන්තු බටපිරිස් සමත් වෙලා තියෙනවා. මේ අතර එම බටපිරිස් එල්ල කළ ප්‍රහාර වලින් LTTට බරපතල හානි පැමිණ තිබෙන බවයි යුද බිමේ ඉන්න බටපිරිස් සඳහන් කළේ. ඒ වගේම LTT මේ වන විටත් ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ යුද මුක්ත කලාපය තුල සිටගෙන බව යුද හමුදා බටපිරිස් වැඩිදුරටත් පැවසුවා. ස්තුතියි අශෝක. ආකාරයෙන් අශෝක වාර්තා කරද්දී මේ රෙට්ටවයිකල් ප්‍රදේශයේ සිට වාර්තාවක් ගෙනෙන අද දෙන මාණ්ඩලික වාර්තාකරු කුලරුවන් ගමගේ. රෙට්ටවයිකල් ප්‍රදේශයේ මෙම පස්දැන් මාත්‍රාත් කර ගැනීම සඳහා 58 වන සේනාංකයට අයත් 6 වන ගැමුණු 7 වන සිංහ හා 9 වන විජේබා පාබල බටපිරිස් මෙහෙයුම් දියත් කළා. මෙම විවෘත භූමිය තරණය කරමින් පැමිණි 58 වන සේනාංකයේ බටපිරිසට රෙට්ටවයිකල් කුලම් ප්‍රදේශයට ඇතුල් වීමට ඇති ප්‍රධාන බාධකය වූයේ LTT විසින් ඉදි කර තිබූ මෙම පස්බැම්මයි. කෙසේ වෙතත් මෙම පස්බැම්මේ බලය සම්පූර්ණයෙන් අත්පත් කර ගැනීමට 58 වන සේනාංකයේ බටපිරිස් සමත් වී සිටින අතර මින් ඉදිරියට තව දුරටත් ඔවුන් මෙහෙයුම් සිදු කරමින් සිටිනවා.
58 වන සේනාංකයේ විසින් අත්පත් කරගත් මෙම පස් දැම්ම 58 වන සේනාංගාධිපති බ්‍රිගේඩියර් ශවින්ද්‍ර සිල්වාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙම සිවිල් වැසියන් උදා ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී කිසිදු සිවිල් වැසියෙකුට අනතුරක් නොවන ලෙස එය සිදු කළ යුතු බවයි මෙම අවස්ථාවේදී 6 වන ගැමුණු රෙජිමේන්තු බටපිරිස් සමග කළ කතාබහේදී 58 වන සේනාංකාධිපතිවරයා සඳහන් කළේ. මුදු සීමාවේ සිට 35 මාර්ගයේද ආවරණය වන පරිද්දෙන් සකස් කර තිබූ මෙම පස් දැම්ම 35 මාර්ගයේ නන්දිකඩල් කලපුව දක්වා සකසමින් සිටි පැටෝ යන්ත්‍රයකද 58 වන සේනාංකයේ බටපිරිස් ප්‍රහාර එල්ල කළා. සතුරාගේ ඇදෙති බිම්බෝම්බ සහ මරෝගුල් අපි ඉතාමත් සාර්ථක අන්දමින් තරණය කළා. ඒවා නොදුවා අපි ඉදිරියට ගමන් කරා. ඒ ගමන් කරන අවස්ථාවේදී අපි දැක්කා මගේ මේ බඩපිරිස් තමයි ඉදිරියට ආවේ. මේ ටීම් කමාන්ඩර් සමග ආව බඩපිරිස් ඊට පස්සේ මට පැවසුවා මෙහෙම යන්ත්‍රෝපකරණ වැඩ කරනවා කියලා. ඒ අවස්ථාවේදී අපි යන්ත්‍රෝපකරණයට RPG පහර එල්ල කරලා ඔවුන්ගේ ආරක්ෂාවට සිටි යන්ත්‍රෝපකරණයේ සිටි ආරක්ෂාවට බඩපිරිස් වා ඔවුන්ගේ LTT මරණයටපත් කරමින් මේ දී ආරක්ෂා පස් බැම්ම අපි අත්පත් කරගත්තා. අතර විශාල ප්‍රමාණයේ ආයුධ යාත්‍රාවලට මරාගෙන මරන ප්‍රහාර එල්ල කිරීමට යොදාගත හැකි වෝටර් ස්කූටරයක් සොයා ගැනීමටද 58 වන සේනාංකයට අයත් 20 වන රජබා බටපිරිස් සමත් වුණා. රජය විසින් නම් කරන ලද නව යුද මුක්ත කලාපය දක්වා පැමිණීමට යුද හමුදා 58 වෙනි සේනාංකයේ බටපිරිස් අද පස්වරුවේ සමත් වුණා. ඔවුන් සමග රැඳී සිටින අද දෙරණ මාණ්ඩලික වාර්තාකරු කුලරුවන් ගමගේ අප දැන් දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගන්නවා. එහි වැඩිදුර තොරතුරු දැනගන්නට. කුලරුවන් මේ විතර රජය විසින් නම් කරන ලද නව යුද මුක්ත කලාපය දක්වා පැමිණීමට වන ශ්‍රී සමත් වී සිටිනවා. අද අලුයම සිට මේ දක්වා 57 සේනාංකයේ බටපිරිස් එම යුද මුක්ත කලාපය ක්‍රියාන්විතයක් සිදු නොකරමින් LTT එහි බලහත්කාරයෙන් අනුවාගෙන සිටින සුදාමුදා බටපිරිසට පැමිණීමට අවස්ථාවක් ලබා දෙනු ලැබුවා. ඒ LTT කිසිදු සිවිල් වැසියෙකුට 58 වන සේනාංකයේ සුදාමුදා බටපිරිසට පැමිණීමට අත්දිනේ අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. විවිධ ආරක්ෂක පල්ලේ සිටින බටපිරිස් පවසන පරිදි LTT ඊයේ රාත්‍රියේ පුරාම සුදාමුදාට පැමිණීම වළක්වා තිබෙනවා. තිබු ගුවන්යානාශක අවියක් අත්පත් කර ගැනීමට 58 නම් වන විජයබා පාබල බටපිරිස් තුනා යුද මුක්ත කලාප ගුවන් ප්‍රහාර එල්ල කරන්නේ නැහැ. ඒ හේතුවෙන් LTT මෙහෙයුම් සම්දා බටපිරිස් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට පසුගිය කාලයේ වුණා. 58 වන සේනාංකයේ යුද හමුදා ඉදිරි ආරක්ෂක බලවලට ප්‍රහාර කරමින් සිටියේදී නන විජයබා පාබල බටපිරිස් ඒකට ප්‍රහාර එල්ල කර ගැනීමට සමත් වේ. එක් තැනක සිට තවත් තැනකට රැගෙන යමින් නිසි ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතිනවා. ස්තුතියි කුලරුවන්. ප්‍රවෘත්තියක තොරතුරු නිවැරදිව තහවුරු කර එහි සැබෑ ස්වරූපය හෙළිදරව් කිරීම මාධ්‍ය සතු වගකීමයි. නමුත් මෙරට තුලදී ඒ වගකීමෙන් බැහැරව ක්‍රියා කළ විදේශ මාධ්‍ය ආයතනයක් පිළිබඳ පසුගියදා කරුණු අනාවරණය වුණා. LTTE ග්‍රහණයෙන් මිදී පැමිණ සරණාගත කඳවුරුල වෙසෙන අවතැන්වුවන් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ Channel 4 රූපවාහිනී ආයතනය මෑතකදී අසත්‍ය පුවත් කිහිපයක් විකාශය කළා. ඔවුන් ගෙන ගිය ප්‍රචාර අතර සරණාගත කඳවුරුවල සිටින කාන්තාවන් දූෂණයට ලක්වන බවත් එලෙස දූෂණයට ලක් වී ඝාතනය කෙරෙන කාන්තාවන්ගේ මලසිරුරු එම ස්ථානවලම දින ගණනක් තිබෙන්නට හැර ඇති බවත් සරණාගත කඳවුරුවල වෙසෙන සිවිල් වැසියන් උග්‍ර පානීය ජල හා ආහාර හිඟයකින් පෙළෙන බවත් එම පුවත්වලින් කියවුණා. නමුත් ශ්‍රී ලංකා රජය මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. Channel 4 රූපවාහිනී ආයතනය මෙලෙස ලබාගත් දර්ශන ඉතා සූක්ෂමව පටිගත කරන ලද ඒවා බව ශ්‍රී ලංකා රජයට අනාවරණය වී අවසන්. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවැනි අසත්‍ය ප්‍රචාර ගෙන යාම තුළින් ජාත්‍යන්තර ප්‍රජාව අතර අප රට කෙරෙහි අප්‍රසාදයක් ඇති කරවීම ඔවුන්ගේ අරමුණ බව මෙවන් ක්‍රියාවලින් පෙනී යන්නේ යයි රජය පවසනවා. ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාව තුළ වැරදි අවබෝධයක් ඇති කිරීමට විදේශ මාධ්‍ය උත්සාහ දැරූ ප්‍රථම අවස්ථාව මෙය නොවන බවද කිව යුතුයි. එලෙස ජාත්‍යන්තරයට අප රට පිළිබඳ අසත්‍ය වාර්තාගෙන ගිය Channel 4 රූපවාහිනී ආයතනයට රජය පිළිතුරු සැපයුවේ මෙරට රැඳී සිටි එම ආයතනයේ ආසියා වාර්තාකරු නිෂ්පාදක හා කැමරා ශිල්පියාව මෙරටින් පිටුවහල් කර දැමීමෙන් මේ අවස්ථාවේදී මේ TTS ගැටි කියන අවස්ථාවෙන් ගොඩ ගැනීම පිණිස විදේශ පුවත් මාධ්‍ය වලින් ගෙන යන ඉතාම පිළිකුල් සාහිත්‍යයට ක්‍රියාකලාපයේ තවත් විශේෂිත අවස්ථාවක් වශයෙන් සැලකන්නේ මේ අවස්ථාවේදී හමුදාවත් රජයත් රටත්
යම් කිසි දුෂ්කරතාවයකට පාත්‍ර කරන සිද්ධියක් වශයෙන් මා සැලකන්නේ.